හයි සුබ දවසක් හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ OB55 අප්ඩේට් එකේදී අපිට නොමිලේ දෙන දේවල් වගේම අපිට ඩයමන්ඩ් වලින් ස්පින් කරලා ගන්න තියෙන බන්ඩල් ඉමෝට් ඒ වගේම ඇනිමේෂන් ෆිස්ටි ස්කින් කටාන ස්කින් වෝල් ස්කින් මේ වගේ දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් රිවිව් කරන්නේ. ඒ වගේම තමයි මුලින්ම මතක් කරන්න ඕන මේ වීඩියෝ එක දාද්දී මේ වීඩියෝ එක YouTube එකේ එකම channel එක පමණයි තියෙන්නේ. ඒ channel එකෙන් ගත්ත වීඩියෝ එකක් මේක කිසිම තැනක නැහැ. ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකකින් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු අපිට අලුතෙන් වෙන අලුත්ම එවෝ ගන්න එක ගැන. ඉතින් මෙන්න මේ වගේ එවෝ ගන්න එකක් තමයි එන්නේ. ඉතින් මම කලින් මතක් කරපු විදිහට නැත්තම් කට්ටිය කමෙන්ට් දානවා මේක උස්සලා දාපු වීඩියෝ එකක් කියලා. ඒ හින්දා තමයි මම මුලින්ම මතක් කරේ මේ වීඩියෝ එකේ කියන්නේ අපිට අලුතෙන්ම OB55 අප්ඩේට් එකේදී එන්න තියෙන හැම දෙයක් ගැනම එකම channel එක විතරයි දැනට දාලා තියෙන්නේ. මොකද එයාට මේවා ගරීන එකෙන් හම්බෙලා හරි හොම් මොකක් හරි සීන් එකක් හින්දා තමයි එයාට විතරක් ලැබිලා තියෙන එකක් තමයි මම වෝටර් මාක්වත් මොකුත් මකන්න නැතුව දැම්මේ. මොකද ඒක එයාට හරි නැති හින්දා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතෙන් එන AWM එවෝ ගන්න එක. ඉතින් AWM එවෝ ගන්න එක නම් කියලා වැඩක් නැහැ. කාලෙකින් එන්න තියෙන සුපිරිම එවෝ ගන්න එකක්. ඉතින් මේකෙත් level 7කට යනකම් තියෙනවා. ඉතින් level 7 එවෝ ගන්නයක් මැක්ස් කරනවා නම් ඔයාලට ඩයමන්ඩ් 14000ක් වගේ යනවා මට මතක විදිහට. ඉතින් ඔන්න ඔය විදිහ තමයි එවෝ ගන්න එකේ level 3 එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අර ඩැමේජ් මොනවද ඒ වගේම අර ඇබිලිටි මොනවද කියලා හරියටම දාලා නැහැ. ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම් පස්සේ. ඉතින් ඊළඟ වීඩියෝ එකක් දාද්දී අනිවාර්යෙන්ම ඒ ගැනත් මතක් කරන්නම්. ඉතින් level 5 දැම්මට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සුපිරිම ස්කෝප් එකක් එහෙම ලැබෙනවා level 5 දැම්මට පස්සේ. ඒ වගේම අමුතුම ලුක් එකක් තියෙනවා ගන්න එකේ. ඉතින් මේ විදිහට තමයි level 5 ගන්න එක බලා ගන්න පුළුවන් අලුත්ම AW මේක. ඉතින් මේක ගොඩක් දුරට එන්නේ මේ මාසේ එවෝ වොලට් ඉවෙන්ට් එකට නෙමෙයි. මේක ඔක්තෝබර් මාසේ එවෝ වොලට් ඉවෙන්ට් එකට ගොඩක් දුරට අලුත් මේ එවෝ ගන්න එක එනවා. ඒක 199%ක්ම ෂුවර්. ඉතින් මාස ගානකට මාස දෙකකට වගේ කලින් තමයි මම මේ ගැන කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මාසයක් වගේ තියෙද්දි මම අනිවාර්යෙන් මේ ගැන අප්ඩේට් එකක් දෙන්නම්. මොකද්ද එවෝ ගන්න එක එන්නේ කියලා ඊළඟ එවෝ වොලට් ඉවෙන්ට් එකට. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්නවා level 5 දැම්මට පස්සේ ස්පෙෂල් සවුන්ඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ටික තියෙනවා. ඉතින් level 6 දැම්මට පස්සේ ගන්න එකේ අමුතුම ලුක් එකක් ලැබෙනවා. ඉතින් level 6 එකේ වගේම තමයි අර මේ ගන්න එක අර මාරු කරද්දී මේ ඇනිමේෂන් එකක් හම්බ වෙනවා level 6 එකේ. ඉතින් ඕක විදිහට තමයි එවෝ ගන්න එකේ බලන්න පුළුවන් තියෙන දේවල්. ඉතින් ඊළඟට අපි බලමු එවෝ ගන්න එකේ ඉමෝට් එක මොකක්ද කියලා. ඉතින් ඉමෝට් එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. කාලෙකින් එන සුපිරිම ඉමෝට් එකක් තමයි එවෝ ගන්න එකට මේක. ඉතින් මෙන්න මේ විදිහට තමයි එවෝ ගන්න එකේ ඉමෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන ගමන් තවත් යාළුවෙක්ට බලන්න ඔයාලත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. මම හිතන විදිහට මේ හැම දෙයක් ගැනම රිවිව් කරේ ඔයාලා හැමෝටම වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලත් මම වීඩියෝ එකක් දාලා ඔයාලට මේ දේවල් කියනවා වගේම ඔයාලත් තව කෙනෙක්ට දැනගන්න අලුතෙන්ම එන දේවල් දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ටයිටල් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ටික තමයි එවෝ ගන්න එක මැක්ස් කරාම හම්බෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මැච් එක ගිහිල්ලා එවෝ ගන්න එක දැම්මට පස්සේ බලා ගන්නවා. ඒක තමයි මම කිව්වා අර අමුතුම ලුක් එකක් තියෙනවා එවෝ ගන්න එකේ. මම නම් කියන්නේ සුපිරියක් එවෝ ගන්න එක. ඉතින් ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් අපිට අලුතෙන්ම එන අලුත්ම ඇනිමේෂන් එක. ඉතින් මේ වගේ ඇනිමේෂන් එකක් අපිට එන්න තියෙනවා ලබන මාසය කියන්නේ සැප්තැම්බර් මාසේ 16 තමයි අප්ඩේට් එක එන්නේ. ඉතින් ඒ අප්ඩේට් එකෙන් පස්සේ එන ඉවෙන්ට් ඒ කියන්නේ අපිට නොමිලේ ගොඩක් දේවල් හම්බ වෙනවා. ඒ වගේම බන්ඩල් ගොඩක් හම්බ වෙනවා. ඉතින් ඒ දේවල් වලට මේ විදිහට මම පෙන්නන්නේ. ඉතින් මේවා කවදා කීයට උදේ ඉවෙන්ට් එකක්ද නැත්නම් රෑ ඉවෙන්ට් එකක්ද කියලා හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මං එන ඉවෙන්ට් එන බන්ඩල් ටිකයි ගන්න ස්කින් ටිකයි නොමිලේ හම්බෙන දේවල් ඒ ගැන තමයි රිවිව් කරන්නේ. ඒ වගේම තමයි නරුටෝ ඉවෙන්ට් එක හරියටම පටන් ගන්නවා. ඒ ගැන මම දාන්නම් ෂෝට් වීඩියෝ එකක්. මට මතක විදිහට 16 වෙනිදා නරුටෝ ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඊට පස්සේ ඔක්තෝබර් 16 වෙනිදා බෙන්ටෙන් ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඉතින් ඒ ඉවෙන්ට් ඒ කොලැබොරේෂන් දෙක තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන මම හරියටම දාන්නම් ඔයාලට මේ ෂෝට් වීඩියෝ එකක් එන දවස්. ඉතින් ඒ වගේම තමයි මේ ඉමෝට් එක සුපිරි. මේක අර ගෝස්ට් ඒ කියන්නේ මැප් එකත් ගෝස්ට් විදිහට හදලා තියෙන. ඉතින් අර මට නම් මේ සෙට් වෙන විදිහට තමයි මගේ ඉතින් මේ ගේමින් ගෝස්ට් ඇකඩමියේ ඉතින් ඒ විදිහට තමයි මේක ඉවෙන්ට් එකක් දෙන්නේ. ඉතින් තනිකර හොල්මන් සීන් එකක් තමයි මැප් එකේ. ඒ වගේම බන්ඩල් ඒ වගේම ගන්න ස්කින් ඉමෝට් හැම එකක්ම හොල්මන් විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක බලලා කැරකිල්ලා වැදෙනවා මේ ඉමෝට් එකත් අලුතෙන් වෙන්න තියෙන ඉමෝට් එකක් මේ.
ඒ emote එක දිහා බලාගෙන හිටියොත් විනාඩි 5ක් විතර අපිට අපේ ඇස් දෙකක් කැරගෙන scene එක තියෙන emote එක. ඉතින් කොහොම හරි අලුතෙන් මෙන්න ටික සුපිරියක්. හරිද? මේ වීඩියෝ එක නම් ගොඩක් දිගයි. විනාඩි 20ක් විතර වීඩියෝ එක තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් skip නොකර බලන්න. ඔයාලටත් අලුතෙන් මෙන්න තියෙන දේවල් හැම දෙයක්ම දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් මේකත් අපිට අලුතෙන් මෙන්න තියෙන emote එකක්. ඉතින් ඒකත් සුපිරියක්. ඒ වගේම මේ emote එකත් මේ පොඩි මකරෙක්ගේ පිටේ යනවා මේ ගින්දර පිමුහිම. ඉතින් මේකත් අර මේ එක තැන ඉඳලා දාන එකක් නෙවෙයි. අර අපිට මේ යන්න පුළුවන් emote එක දාගෙන. ඉතින් එහෙම emote එකක් මේක. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න මේ හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි emote එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් අපිට තවත් අලුතෙන් එන emote එකක්. ඉතින් මේක අර කෝබ්‍රා කෙනෙක් ඒ වගේ කෝබ්‍රා නෙවෙයි මේ නිකන් අර වලිගයක් නේ පිටිපස්සෙන් එන්නේ. එහෙම සීන් එකක් තියෙන මේ emote එකේ මේ අර වලිගයක් වගේ එකක් පිටිපස්සෙන් ඇවිල්ලා ඉස්සරහට කරන එහෙම සීන් එකක් තියෙන emote එකේ. ඉතින් ඒකත් අපිට එන්න තියෙන emote එකක්. ඉතින් මෙතන තියෙන දේවල් වලින් අනිවාර්යෙන්ම අපිට free reward හම්බෙනවා. හරියටම දන්නේ නැහැ මොනවද එයිද කියලා free reward වල. ඉතින් මේකත් අර මේ හොල්මන් සීන් එකට අර මේ එන්නේ අර සෝම්බිලා. ඉතින් ඒ වගේ සීන් එකකට ගහලා තියෙන emote එකක් මේකත්. ඉතින් ඒ වගේම තමයි අලුතෙන්ම එන්න තියෙනවා අපිට sky drive එකක්. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් මේ වගේ sky drive එකක් එන්නේ. ඉතින් මේක නම් දැන් කියන්න පුළුවන් faded wheel event එකකට එන්නේ. සාමාන්‍යයෙන් මේක ගන්නවා නම් diamond 1500ක් විතර යනවා. මෙන්න මේ ස්කයි ඩ්‍රයිව් එක ගන්න. ඉතින් ඒක මැප් එකේ ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි ප්ලේන් එකෙන් මැප් එකට බහිද්දී එන ලුක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක සුපිරියක් මේ. කොහොමද ඒක? මනසට ඒ වගේම තමයි පහලට ඒ කියන්නේ අපි ප්ලේන් එකෙන් බිමටම බහිද්දී යන විදිහ වලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් අමුතුම ලුක් එකක් තියෙනවා. නිකන් අතක් උඩ වගේ යන්නේ මේ. අතක් උඩ තමයි මේ. ඔන්න ඉතින් අතක් උඩ යන්නේ. ඉතින් අර ඒකත් හොල්මන් කෙනෙක්ගේ අතක් වගේ එකක්. ඉතින් ඒකක් උඩ යන්නේ. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් අපිට අලුතෙන් වෙන vehicle skill ටික. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මේ අස්වැයාට සුපිරිම ස්කිල් එකක් එනවා. ඉතින් ඒක සුපිරියක්. ඒ වගේම මෙන්න මේ විදිහට ජිප් එකට ස්කිල් එකක් එනවා. ඉතින් ඒක සුපිරියක්. ඒ වගේම මොස්ටර් ට්‍රක් එකට එනවා. ඉතින් ඒ වගේම තමයි මොස්ටර් ට්‍රක් එකට ප්‍රී එකක් එනවා මං හිතන්නේ. ඒ වගේම ඩයමන්ඩ් වලින් ගන්න එකක් එනවා. ඉතින් මේ දෙක තමයි තියෙන්නේ. ඒ වගේම මේ අම්මට සිරි මේකත් සුපිරියක්. ඉතින් මේකටත් මේ අස්වැයාටත් දෙකක් එනවා ස්කිල්. ඉතින් එකක් ප්‍රී එකක් ඩයමන්ඩ් වලින් ගන්න සීන් එකකට. ඒ වගේම ජිප් එකටත් දෙකක් එනවා. ඒ වගේම මෙන්න මේ මේකටත් හම්බෙනවා. ඊට පස්සේ මේකටත් දෙනවා ස්කින් එකක්. ස්කිල් ස්කින් එකක් දෙනවා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් වීල් එකට. ඊට පස්සේ ලූට් බොක්ස් ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගෙම්බෙක් සල්ලි කටේ පුරවන් ඉන්න ලූට් බොක්ස් එකක් වගේ එකක්. ඊට පස්සේ මෙතන අපිට තව ලූට් බොක්ස් එකක් තියෙනවා. රතිඤ්ඤ වගේ මේ පුපුරන එකක්. ඒ වගේම තව ලූට් බොක්ස් එකක් තියෙනවා. ඒකත් හරි. මේක අර අපිට එන ඉවෙන්ට් එකත් එක්ක එන ලූට් බොක්ස් එකක්. ඒ වගේම කැට් කෙනෙක් ඉන්න ලූට් බොක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තව මේකනේ අර බකමූණෙක් වගේ එකක්. එහෙම සීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේකත් අපිට මං හිතන්නේ මේක අර බූයා පාස් එකේ තියෙන ලූට් බොක්ස් එකක්. ඊට පස්සේ අපිට මේකත් එනවා. ඉතින් ඔය වගේ අමුතු ලූට් බොක්ස් එනවා. ඉතින් කෙහෙල් ලෙල්ලක ලූට් බොක්ස් එකකුත් එනවා ඔන්න. ඊට පස්සේ අපිට තවත් මේ කෙහෙල් පෙට්ටියක කෙහෙල් ගෙඩියක් ගහලා තියෙන ලූට් බොක්ස් එකක් එනවා. ඉතින් මේකත් එනවා. ඊට පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට බෑග් පැක් එකක් එනවා. ඉතින් මේක බෑග් පැක් එකක්. ඒ වගේ මේ වගේ බෑග් පැක් එකක් එනවා. ඉතින් බෑග් පැක් ටික නම් සුපිරියක්. ඉතින් මේකත් අපිට එන අලුතෙන්ම බෑග් පැක් එකක්. ඒ වගේම මේකත් එනවා අපිට. ඉතින් සුපිරිම බෑග් පැක් ටිකක් නම් තියෙනවා. මේක සුපිරියා. මෙන්න මේ බෑග් පැක් එක සුපිරිය. අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම බෑග් පැක් එකක්. මේක නම් ගොඩක් දුරට ඩයමන්ඩ් වලින් ඔයාලට මොකක් හරි ඉවෙන්ට් එකක එක්ස්චේන්ජ් කරගන්න දෙන්නේ මේ ටෝකන් වලින්. හරි. මෙතන ඔයාලා හොඳට බලන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Ben 10 බන්ඩල් එක තියෙනවා. ඒ වගේම තමයි අර ලකී ගර්ල්ගේ ගුවෙන්ගේ බන්ඩල් සෙට් එකම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතෙන් වෙන Ben 10 බන්ඩල් එක. ඉතින් මෙයාත් මේකේ හරියටම දාලා තිබ්බේ නැහැ ෆොටෝ එකක්. ඉතින් මේ විදිහට තමයි Ben 10 බන්ඩල් එක බලා ගන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ ටික තමයි අපිට එන්නේ. ඉතින් ඒ වගේම ලකී ගර්ල්ගේ ඒ වගේම ගුවෙන්ගේ බන්ඩල් ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ ටික අපිට බලා ගන්න පුළුවන් කට්ටිය හිතා ගන්න පුළුවන් දැන් එන විදිය. ඉතින් ඔන්න ඔය වගේ බන්ඩල් සෙට් එකක් තමයි අපිට එන්නේ Ben 10 එකත් එක්ක. ඉතින් ඒ කියන්නේ මේ OB55 අප්ඩේට් එකේදී එන්න හැම දෙයක් ගැනම තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. Ben 10 ඉවෙන්ට් එකේ, ඒ වගේම Naruto ඉවෙන්ට් එකේ, ඒත් එක්කම අපිට මේ Halloween කියලා ඉවෙන්ට් එකක් එනවා. ඔය වගේ ගොඩක් ඉවෙන්ට් එනවා මේ මාස 2-3 ඇතුළත. ඉතින් ඒ අප්ඩේට් ඊළඟ අප්ඩේට් එකට කලින් එන්න තියෙන හැම දෙයක් ගැනම තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම තමයි මේ අලුතෙන් එන්න තියෙන ෆීමේල් බන්ඩල් එක, ඒ වගේම අලුතෙන් මෙන්න තියෙනවා මේ වගේ මේල් බන්ඩල් එකක්. ඉතින් අමුතු ලුක් එකක් තියෙන සාමාන්‍ය බන්ඩල් සෙට් එකක් එන්න තියෙනවා. ඒ වගේම සුප්‍රීම බන්ඩල් සෙට් එකකුත් එන්න තියෙනවා. ඉතින් ඒව ගැනත් මම වීඩියෝ එකෙන් කතා කරනවා. හැබැයි මෙතන මම කතා කරන මොනවා හරි බන්ඩල් ගොඩක් දුරට ප්‍රී හම්බෙන බන්ඩලුත් තියෙනවා. ඉතින් දැන් හරියටම මේ ඉන්න මේක කොමඩු බන්ඩල් එකක් දැන් අපිට ඔලු අර මේ
හෙල්මට් එහෙම දාගන්න දුන්නා. ගොඩක් මං හිතන්නේ අර මේ ඇපලිනාගේ ඊට පස්සේ ස්ට්‍රෝබරිනාගේ ඔයගේ දැන් කොමඩු එකක් දීලා තිනවා ඔලුවත් එක්ක ඇඟත් එක්කම. ඉතින් මේක අර මේ බනානා නින්ජා බණ්ඩල් එකක්. ඒක ෆීමේල් කෙනෙක්ට දීලා තියෙන බණ්ඩල් එකක්. ඉතින් ඒකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව සුපිරි බණ්ඩල්ලයක් තියෙනවා. ඉතින් මෙන්න මේ බණ්ඩල් එක. මේක අර ගෝස්ට් සීන් එකට ආපු බණ්ඩල්ලයක්. තනිකර සුපිරි බණ්ඩල්ලයක් මේක. ඉතින් ඒකේ අපිට බලා ගන්න පුළුවන් මේ අර නිකන් කොන්දෙන් ගෝස්ට් කෙනෙක් වගේ නිකන් එහෙම එනවා. ඉතින් හොල්මනක් වගේ සීන් එකක් තියෙනවා. ඉතින් ඒක සුපිරියක්. ඉතින් මෙන්න මේ විදිහට මෙඩිකිට් එක ඔතද්දිත් ඒක වෙනම ලුක් එකක් තියෙනවා බණ්ඩල් එකේ. ඉතින් ඒ බණ්ඩල් එක සුපිරියක්. ඒ වගේම ඒකත් එක්කම ෆීමේල් බණ්ඩල් එකකුත් තියෙනවා. ඉතින් ඒ බණ්ඩල් එක නම් කියලා වැඩක් නැහැ සුපිරියක්. ඉතින් තව බණ්ඩල් තියෙනවා හොඳ ඒවා. ඉතින් මේකත් ගොඩක් දුරට රින් ඉවෙන්ට් එකකට එන බණ්ඩල්යක්. කොහොමත් ඔයාලා මේ ඔක්කොම ඉවෙන්ට් වලට හරි ඉවෙන්ට් එකකට හරි ඩයමන්ඩ් දැම්ම රෙඩි කරලා තියාගන්න අනිවාර්යෙන්ම මේ මාස 3 ඇතුළත. ඒ කියන්නේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස 3 ඇතුළත මේ හැම දෙයක්ම දීලා ඉවරයක් කරනවා. ඉතින් ඊට අමතරව පරණ දේවල් රිටර්න් කරනවා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ ඔයාලට. ඔයාලා කැමති කෙනෙක් ඉන්නෝ නම් මේ දේවල් ගන්න ඩයමන්ඩ් දැම්ම මන්ත්ලියක් හරි වීක්ලි හරි දාලා දැම්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. මෙන්න මේක වෙනම් බණ්ඩල් එකක්. ඉතින් මේ වෙනම් බණ්ඩල් එකක් දීලා තිනවා මොකක් හරි සීන් එකකට. ඉතින් ඒක සුපිරියක්. ඉතින් මේ විදිහට බලා ගන්නවා දිව එළියට දාගෙන මේ එහෙම පිටිපස්සේ වලිග 3ක් තියෙනවා. ඉතින් එහෙම බණ්ඩල් එකක්. ඒ වගේම මේ සුපිරියක් ඒකත් බණ්ඩල් එක. ඒ වගේම තමයි මෙන්න මේ බණ්ඩල් එක. මේ බණ්ඩල් එකත් අමුතුම ලුක් එකක් තියෙන සුපිරි බණ්ඩල් එකක්. ඉතින් ඒකත් අපිට එනවා. ඉතින් මේ ඔක්කොම ඉතින් රින් ඉවෙන්ට් වලට තමයි එන්නේ. ඉතින් ඩයමන්ඩ් කන ඉවෙන්ට් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නෝමල් ඉවෙන්ට් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතන අර මං කිව්වේ බෙන්ටෙන් ඉවෙන්ට් එකත් එක්ක අපිට එනවා කියලා මේ බණ්ඩල් එක සුපිරි. මට කියන එක කියන්න දෙන්නේ නැහැ. බණ්ඩල් එක සුපිරි. අර මං කිව්වේ බෙන්ටෙන් එකත් එක්ක ලුක් චේන්ජ් එකක් එනවා කියලා. අර මේ ඒලියන් එක්ස් එක ඒ බණ්ඩල් එහෙම මේකේ දාලත් නැහැ. ඒවත් අපිට එන්න තියෙන බණ්ඩල්. එහෙම තාම පෙන්නලත් නැහැ. ඉතින් ඒවා මං ආයේ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මං කල්ලුත් වීඩියෝ දාලා තියෙනවා. ඒවා අර මොකද්ද හීට් බ්ලාස්ටර් කියලා අර මොකද්ද මේ ගිනි කසයා කියලා ඉන්න එකක්. අන්න ඒ බණ්ඩල් එකයි බෙන්ටෙන් එකයි ඒලියන් එක්ස් එකයි තුනම එකට එන සීන් එකක් තියෙන්නේ. ඉතින් මේ බණ්ඩල් එකත් ඔන්න අලුතෙන් වෙන බණ්ඩල් එකක්. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඔයාලත් වීඩියෝ එක බලන ගමන් ඔයාලගේ යාළුවාවත් මෙන්ෂන් කරගෙන යන්න. එයාලත් කැමති දෙයක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේ අතරින් කමෙන්ට් එකක් එහෙම දාගෙන යයි. ඉතින් ඒකෙත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කොහොම හරි බණ්ඩල් ටික අලුතෙන්ම එන ටික නම් සුපිරියක්. හරිද? ඔයාලට සෙට්ද නැද්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒත් එක්කම මෙන්න මේ බණ්ඩල් එකේ ෆීමේල් බණ්ඩල් එකක් එනවා. ඉතින් ෆීමේල් බණ්ඩල් එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. නිකන් අර මේකට මොකද්ද කියන නමත් මතක නැහැ. ඕකේ මේ මම ෆිල්ම් එකකුත් බලලා තියෙනවා මේ අර කුස්සෙක් වගේ එකක් ඉන්නේ. ඒකගේ නම හරියට මතක නැහැ. ඒ වගේම මේ බණ්ඩල් එකත් අපිට අලුතෙන් වෙන බණ්ඩල් එකක්. ඉතින් ඒකත් නෝමල් බණ්ඩල් එකක් වගේ අර ලුක්කුවටම ගතියක් නෑ බණ්ඩල් එකේ. ඉතින් ඒත් එක්ක මේකේ ෆීමේල් බණ්ඩල් එකකුත් තියෙනවා. ඉතින් ඕ ටික තමයි අපිට අලුතෙන්ම එන්නේ. ඉතින් තව විනාඩි කිහිපයක් කතා කරන්න තියෙනවා. තව ගන් ස්කින් එන්න තියෙනවා. වෝල් ස්කින්, කටාන ස්කින් මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් අද නම් වීඩියෝ එක විනාඩි 20ක්ම තියෙනවා. ඉතින් විනාඩි 20ක් යනකම් මොකක් හරි කතා කර කර ඉන්නත් එපැයි. ඉතින් මේ ෆීමේල් බණ්ඩල් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන ගමන් ඉතින් මම මෙච්චර වොයිස් දාන එකේ ඔයාලත් පොඩ්ඩක් හිතලා වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වගේ අලුත් දේවල් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම සබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලාම තියාගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට අලුත් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ බණ්ඩල් එකත් අපිට අලුතෙන්ම එන බණ්ඩල් එකක්. අම්මට සිට කිටියකුත් බෑග් එක එල්ලගෙන ඉන්නේ ඉස්සරහින්. මේ ඒකේ ෆීමේල් බණ්ඩල් එකේ කිටියා කරේ. කළු කිටියෙක් ඉන්නේ කොහොම හරි. ඔන්න ඉතින් කළු එකෙක් ඉන්නවා. හරි ඔන්න ඌ ඉන්නවා පූසෙක් ඔන්න කරේ තියාගෙන ඉන්නේ කෙල්ල. ඉතින් ඒක සුපිරියක්. ඊට පස්සේ අපිට ඊළඟට බලමු ඊළඟට අලුතෙන්ම එන තවත් බණ්ඩල් එකක්. ඉතින් මේක අර ඩෙනිමයි කලිසමයි වගේ සීන් එකක් තියෙන නෙවෙයි. ඒකත් අර ඔයාලට බලා ගන්නලා සුපිරියක් අවුලක් නෑ. අර කලිසම නිකන් අර මේ සාමාන්‍ය සුපිරි කලිසමක් වෙයි කියලා හිතනවා. ඒ වගේම ඔය විදිහට ඔයාලට කොණ්ඩේ බලා ගන්නලා මේකේ නෙමෙයි අර බණ්ඩල් එකේ කොණ්ඩේ. ඒ බණ්ඩල් එකේ තමයි අර පරණ බණ්ඩල් මම අර මුලින් පෙන්නව බණ්ඩල් එක. ඒ බණ්ඩල් එකේ කොණ්ඩේ සුපිරියා. ඒ බණ්ඩල් එකත් එක්ක එන ෆීමේල් බණ්ඩල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අර ස්කූල් බණ්ඩල් දෙකක්. හරිද? ෆීමේල් මේල් ස්කූල් මොකක් හරි එක ස්කූල් එක තිබ්බ බණ්ඩල් දෙකක් තමයි දාලා තියෙන්නේ. මේ බණ්ඩල් එක නිකන් ගෝස්ට් සීන් එකකට හදලා තියෙන බණ්ඩල් එකක්. ඉතින් මූණ එහෙම දාලා ඒක අමුතු ලුක් එකක් තියෙන බණ්ඩල් එකක්. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බණ්ඩල් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊළඟට අලුතෙන් එන ගන් ස්කින් ටික. ඉතින් මෙන්න මේ විදිහට M60ට ගන් ස්කින් එකක් එනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට USP එකට ගන් ස්කින් එකක් එනවා. ඒ වගේම ඒ ගන් ස්කින් ටික අර මුකිද්ද ඉන්නේ අර මේකෙක් නේ. මේ නිකන් අර
ගින්දර අර ඉස්සලා රිමෝට් එකක් එහෙම තිබ්බන්නේ ඒකේ ඒ වගේම AC18 AC18 එකට එනවා ගන් ස්කින් එකක් ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් හයි සොටියට එනවා ගන් ස්කින් එකක් ඊට පස්සේ බලා ගන්න පුළුවන් තව ට්‍රෝගන් එකට එනවා ගන් ස්කින් එකක් ඊට පස්සේ තව මිනියුසියට එනවා ගන්න ස්කින් එකක්. ඉතින් මේවා නෝමල් ගන්න ස්කින් වගේම ලෙජෙන්ඩරි ගන්න ස්කින් කීපයක් තියෙනවා. ඒ වගේම G36 එකට තියෙනවා ගන්න ස්කින් එකක්. ඉතින් ඒකත් අවුලක් නැහැ. ඉතින් ඒ වගේම ඔන්න එකේ සොටියට මේකට සාමාන්‍යයෙන් කියන්නේ ඔන්න එකේ සොටියටත් ගන්න ස්කින් එකක් එනවා මේ පාර. ඒ වගේම කින්ෆිසර් එකට ගන්න ස්කින් එකක් එනවා. ඒ වගේම ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඒකේකට ගන්න ස්කින් එකක් එනවා. ඒකෙත් අර මේ බකමූණ එක්ක ඒක ගහලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න M82B ට ගන්න ස්කින් එකකුත් එනවා. ඊට පස්සේ P90 ටත් ගන්න ස්කින් එකක් එනවා අලුතෙන්ම. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අර කැත්තක් තියෙන්නේ. ඔන්න කැත්තට සුපිරිම ස්කින් එකක් එනවා. ඒක සුපිරියක්. ඊට පස්සේ අම්මලා සිරි මස් පළුවක් නේ. අඩෝ ඒකත් උන්න මස් කෑල්ලක් තියෙන තනිකර කකුලක් එහෙම් පිටින්ම. ඊට පස්සේ මෙන්න මේ බැට් එකට ස්කින් කීපයක් එනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාන ස්කින් එකට එනවා ඔන්න ස්කින් එකක්. කටාන එකට එනවා ස්කින් එකක්. ඊට පස්සේ තව ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තවත් කටානකට ස්කින් එකක් එනවා. ඉතින් ඒකත් අර ලේ පාරක් එහෙම තියෙනවා කටාන එකේ. ඊට පස්සේ බැට් අම්මට සිරි මේක මොකක්ද අර බැට් එකක් නේ එන්නේ. ඒක සුපිරියක්. ඊට පස්සේ කැට් මේ අර මන්නයක් අතේ තියෙන ඒකට ස්කින් කීපයක් එනවා. ෆෑන් එකට එනවා ගන්න මේ ගන්නුවේ සෝරි ෆෑන් ස්කින් කීපයක්. ඉතින් ඒ ටිකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඕ ටික තමයි එන්නේ ඒ ටිකට. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න තවත් අයට වීඩියෝ එක බලන්න. ඉතින් මේ ස්කින් එහෙමනම් මේ නෝමල් ස්කින් ටික නම් ගොඩක් දුරට ප්‍රී හම්බෙන ස්කින් ටිකක්. ඉතින් ඒ වගේම මේකත් මොකක් හරි ඉවෙන්ට් එකකට දෙයි ගොඩක් දුරට ඕ වගේ නෝමල් ඒවා ප්‍රී හම්බෙන්නේ. ඉතින් ගොඩක් දුරට අපිට Ben 10 එකේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකක් එනවා. ඊට පස්සේ නරුටෝ එකේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකක් එනවා. තව හැලෝවින් එකේ ඉවෙන්ට් කැලෙන්ඩර් එකක් එනවා. ඉතින් ඕ වගේ ගොඩක් එන හින්දා මේ දේවල් අපිට ගොඩක්ම ප්‍රී හම්බෙන දේවල්. ඉතින් මේ අයිටම් එනවා මේ පාර නම් ගිය පාරත් ඕ වගේම ආවා. ඉතින් මේ පාරත් එනවා සුපිරි ටිකක්. මේක අර කොමඩු පිහියක් එන්නේ. ඊට පස්සේ ඊළඟට බලා ගන්න පුළුවන් ෆිස්ට් එක. මෙන්න මේ අලුත්ම ෆිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න සුපිරි ෆිස්ට් එකක් අර ඩාර්ක් විදිහට හදලා තියෙන ෆිස්ට් එක. ඒක සුපිරියක්. ඒ වගේම MP5 එකට ගන්න ස්කින් එකක් එනවා. ඔන්න ඒක සුපිරියක් වෙයි කියලා හිතනවා. බලමු. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ අලුතෙන් වෙන ගන්න ස්කින් ටික. ඉතින් G36ට සුපිරිම ස්කින් එකක් එනවා. ඉතින් ඒක සුපිරියක්. මේ අම්මට සිරි ඒක සුපිරියක් ඔන්න. ඒ වගේම තමයි ඔන්න අලුතෙන් එනවා අපිට ටෙක් 9 කියලා ගන්න එකක්. ඉතින් ඒකටත් ගන්න ස්කින් එකක් එනවා. ඉතින් ඒකට ගන්න ස්කින් එකක් නෙවෙයි දෙක තුනක් වෙනවා. ඉතින් මේකත් අර ගන්න අතේ දෙකේ තියාගෙන එහෙම සීන් යන්නේ. ඒ වගේම M7 කියලා ගන්න එකක් එනවා අපිට අලුතෙන් මේකට එන ස්කින් එකක් තමයි මේක. ඉතින් අර ලෙජෙන්ඩරි ගන්න ස්කින් නෑ. ඉතින් නෝමල් ගන්න ස්කින් කීපයක් එනවා. ඉතින් ඒ විදිහටම මෙතනට අපිට M7 එකට තව එන ගන්න ස්කින් එකක් බලා ගන්න පුළුවන්. අවුලක් නෑ සාමාන්‍ය ගන්න ස්කින් කීපයක් හදලා තියෙනවා. ඉතින් ওই විදිහට අපිට මෙන්න මේක අර මොකද්ද ඔගේ නම මොකද්ද නමක් තිබ්බ මට මතක නෑ හරියටම. අර ළඟ ක්‍රෂ් කළා මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඒකට සුපිරිම ස්කින් කීපයක් එනවා. ඉතින් සුපිරියක් තමයි මේ ස්කින් එක නම් සුපිරියක් වගේ. ඒවට ඒව ගන්නයක් එහෙම ආවම ඒ වගේම RPK එකට ඔන්න ස්කින් එකක් එනවා. ඒකත් නෝමල් ස්කින් එකක්. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඒ වගේම වෙන ලෙජෙන්ඩරි ස්කින් එකක් එනවා RPK එකට. ඉතින් මේවා ගන්න දෙයක් කට්ටිය රෙඩි වෙලා ඉන්න. ඒ වගේම ඔන්න මේ ගන්න එකට මේ ස්කින් එකක් එනවා. ඒ වගේම ලෙජෙන්ඩරි එකක් එනවා ඒකට. මේවා ගැන මම වීඩියෝ දාලා තිනවා. මේ ගන්න කොහොමද රේට් ඔෆ් ෆයර්ද කොහොමද කියලා මම විස්තර දාලා තියෙනවා. ඉතින් ඒවා කට්ටිය දකින්න ඇති. ඒ වගේම තමයි මෙන්න මේ M200 කියලා ගන්න එකක් අපිට අලුතෙන්ම එනවා. ඉතින් ඒකෙත් ස්කින් කීපයක් එනවා. මේ ලෙජෙන්ඩරි ඒවා නෝමල් ඒවා එනවා. ඉතින් ඒවා සුපිරියක්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෝල් ස්කින් ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වෝල් ස්කින් ටිකක් තියෙනවා. හොඳ වෝල් ස්කින් ටිකක්. ඉතින් ඔයාලගේ මෙතන කැමති දේ. ඉතින් ඒවෝ ගන්න එකද බණ්ඩල්ද මොනවද කැමති කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ගන්න ස්කින් ටික සුපිරියක්ද ඉමෝට් ටික සුපිරියක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න හැමෝම. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝම සපෝට් කරන්න. වීඩියෝ එක ෂෙයා බාරක් දාලා channel එකේ සබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න මේ වගේ අලුත් දේවල් බලන්න. ඉතින් වෝල් ස්කින් ටිකත් ඔය විදිහට අපි බලාගෙන යමු. ඉතින් වෝල් ස්කින් ටිකත් මේ අවුලක් නෑ. ඉතින් සේප් විදිහට හදලා තියෙනවා වෝල් ස්කින්. මේ වෝල් ස්කින් එක නම් සුපිරියක්.
හරි ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්නලා මේ වෝල් ස්කින් ස්කින් එක සුපිරියක්. මේක අර මේ දොරක් ඇරන විදිහට තමයි දාලා තියෙන වෝල් ස්කින් එක. ඉතින් ඒක සුපිරියක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක සුපිරියක් වෙයි කියලා හිතනවා මැච් එකකදී. දැම්මට පස්සේ මම නම් හිතන විදිහට වෝල් ස්කින් එක. ඉතින් ඒ වෝල් ස්කින් එකට අමතරව ඔන්න තව වෝල් ස්කින් එකක් එනවා. මේකත් අපිට අලුතෙන් මෙන එකක්. ඉතින් ඒ වගේම තමයි මේ වෝල් ස්කින් එකත් අපිට අලුතෙන් මෙන එකක්. ඉතින් ඒකත් අවුලක්ම නෑ. ඉතින් මොකෙක්ගේ හරි එකකින් කටක් වගේ තියෙන එක. ඊට පස්සේ මේ වෝල් ස්කින් එක සුපිරියක්. මේක අර බකමූණගේ සීන් එකට ගහපු වෝල් ස්කින් එක. ඊට පස්සේ මේක අර කොමඩු සීන් එකට ගහපු වෝල් ස්කින් එක. මේක මේ පෙන්ගුයින් කෙනෙක් නේ හිටියේ. ඉතින් ඒ වගේ වෝල් ස්කින් කීපයක් එනවා. ඉතින් අද වීඩියෝ එක ගැන කට්ටිය මොකද හිතන්නේ? මේ වීඩියෝ එක මම කලින් මතක් කරා වගේම ආයෙත් මතක් කරනවා මේ වීඩියෝ එක මේ YouTube එකේ මම දැක්ක විදිහට මං හොයලා බලපු විදිහට එකම channel එක විතරයි මේ අප්ඩේට් දාන්නේ. ඉතින් ඒ channel එකෙන් ගත්තේ ඔයාලවත් දැනුවත් කරන්න ඕනේ හින්දා. ඉතින් ඔයාලා දන්නේ නැහැනේ මේ මොනවද අරක මේක කියලා. ඉතින් ඒ හින්දායි මම රිවිව් කරේ මේ හැම දෙයක් ගැනම. ඉතින් ඔයාලත් මේ දේවල් ගන්න රෙඩි වෙලා ඉන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. කට්ටියටම ජය වේවා.